හයි යාළුවනේ මෙතෝ ෆ්ලොග්ස් YouTube channel එකට ඔයාලා සෑම දිනම ආදරෙන් පිළිගන්නවා. මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතත් යම් බලපෑමක් එල්ල කළ හැකි තරගයක් වන ඉන්දිය බංගලාදේශ තරගය ඊයේ රාත්‍රියේදී අවසන් වුණා. තරගයේ කාසියවාසී ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඉන්දිය කණ්ඩායම වෙත ආරාධනා කළා. ඒ අනුව ඉන්දිය කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කරා. ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් අභිෂේක් සර්මා සමගින් සුබ්මන් කිල් පන්දු 38ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 77ක සම්බන්ධතාවයක් පිහිටවීමට සමත් වුණා. කෙසේ වෙතත් රෂීඩ් හුසේන් හමුවේ ගිල්ගේනිම ලකුණු 29කට සීමා වීමත් සමගින් එම සම්බන්ධතාව බිඳ වැටුණා. පන්දු 19කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 2ක් සහ 6 පාර 1ක් ඇතුළත්. කෙසේ වෙතත් ඉන් අනතුරුව දෙවන විකට්ටුවට ලකුණු 6ක් පමණක් එක්වන විට සිවන් ජුබේගේ ඉනිමද ලකුණු 2කට සීමා කිරීමට නැවතත් ක්‍රියාත්මක වූ රිෂාඩ් හුසේන් සමත් වුණා. දෙවන විකට්ටුවට අභිෂේක් සර්මා සමගින් සූර්ය කුමාර් යාදව පන්දු 19කදී ලකුණු 29ක් එක්කලා. කෙසේ වෙතත් දුවද්දී යාමකට දැවී යාමකට ලක් වූ අභිෂේක් සර්මාගේ ඉනිමද ලකුණු 75කට සීමා වුණේ බංගලාදේශ කණ්ඩායම වෙත විශාල සහනයක් ලබා දෙමින්. පන්දු 37කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 6ක් සහ 6 පාර 5ක් ඇතුළත්. සිව්වන විකට්ටුවට ලකුණු 2ක් පමණක් එක්වන විට මුෂ්ෆිකුර් රහමාන් නායක සූර්ය කුමාර් යාදවගේ ඉනිමද ලකුණු 5කට සීමා කළා. පස්වන විකට්ටුවට හර්තික් පාණ්ඩයා සමගින් තිලක් වර්මා පන්දු 15කදී ලකුණු 15ක් එක්කලා. හසන් සබීක් හමුවේ දැවී ගිය තිලක් වර්මා ලකුණු 5යි. 6 වන විකට්ටුවට පාණ්ඩයා සමගින් අක්ෂාර් පටෙල් පන්දු 33කදී ලකුණු 39ක් එක්කලා. කෙසේ වෙතත් ඉනිමේ අවසන් පන්දුවේදී සයිබදීන් හමුවේ දැවී ගිය පාණ්ඩයා පන්දු 29කදී ලකුණු 38ක් රැස් කරයි. 4 පාර 4ක් සහ 6 පාර 1ක් ඇතුළත්. ඉන්දිය කණ්ඩායම ලකුණු ලබා ගැනීමේදී පවර් ප්ලේ පන්දුවාර තුලදී ලකුණු 72ක් රැස් කරා. පන්දුවාර 10ක් වන විට ලකුණු 96ක් රැස් කරා. පන්දුවාර 15ක් වන විට ලකුණු 132ක් රැස් කරා. පන්දුවාර 18ක් වන විට ලකුණු 155ක් රැස් කරා. ඉන්දිය කණ්ඩායමේ කඩලු බිඳ වැටීම දෙස බැලීමේදී පළමුවෙන් 77 දී දෙවැන්න 83 දී තෙවැන්න 112 දී සිව්වැන්න 114 දී පස්වැන්න 129 දී හයවැන්න 168 දී බිඳ වැටුණා. පන්දු එවීමේදී රිෂාඩ් හුසේන් පන්දුවාර 3කදී ලකුණු 27කට කඩලු 2යි. මුෂ්ෆිකුර් රහමාන් පන්දුවාර 4කදී ලකුණු 33කට කඩලු 1යි. තැන්සීත් හසන් පන්දුවාර 4කදී ලකුණු 29කට කඩලු 1යි. මොහමඩ් සයිබුදීන් පන්දුවාර 3කදී ලකුණු 37කට කඩලු 1යි. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරේ ලකුණු 127ක් පමණයි. මේ අනුව ඉන්දිය කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කළා. මේ සමගින් 2025 ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. සුපිරි කණ්ඩායම් අතර වටේ තීරණාත්මක තරගයක් අද බංගලාදේශය සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඉන්දිය කණ්ඩායම සමගින් ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති. ශ්‍රී ලංකා සුපිරි කණ්ඩායම් හතර වටේ මුහුණ දුන් තරග දෙකම පරාජයට පත් වුණා. සුපිරි කණ්ඩායම් හතර වටේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව හෙට එනම් 26 වනදා තරඟ වැදීමට නියමිතයි. කෙසේ වෙතත් එම තරගයේ ජය පරාජය මෙම තරඟාවලියට කිසිදු බලපෑමක් එල්ල කරන්නේ නැහැ. බංගලාදේශ කණ්ඩායම වෙත ලකුණු 4ක් පමණක් එක්වන විට පළමු කඩුල්ල බිඳ වැටුණා. ටැන්සීන් හසන් ලකුණු 1යි. ඉන් අනතුරුව දෙවන විකට්ටුව වෙනුවෙන් සයිබ් හසන් සමගින් ප්‍රවීස් හුසේන් පන්දු 30කදී ලකුණු 42ක් එක්කලා. හුසෙන්ගේ ඉනිම ලකුණු 21කට සීමා වීමත් සමග එම සමබරතාව බිඳ වැටුණා. පන්දු 19කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 1ක් ඇතුළත්. ඉන් අනතුරුව තෙවන විකට්ටුවට පන්දු 20කදී ලකුණු 19ක් හිඩෝයි සමගින් සයිබ් හසන් එක්කලා. 6 වන විකට්ටුවට පන්දු 17කදී ලකුණු 22ක් සයිබ් හසන් සමගින් සයිබුදීන් එක්කලා. ඒ හැරෙන්නට බංගලාදේශ කණ්ඩායමේ කඩලු අතර සාර්ථක සම්බන්ධතාවයක් බිහි වූයේ නැහැ. බංගලාදේශ කණ්ඩායමේ ඉහළම ලකුණුලාභියා වන සයිබ් හුසේන් පන්දු 51ක් තුලදී ලකුණු 69ක් රැස් කරා. 4 පාර 3ක් සහ 6 පාර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. බංගලාදේශ කණ්ඩායම ලකුණු ලබා ගැනීමේදී පවර් ප්ලේ පන්දුවාර 6 තුලදී ලකුණු 44ක් රැස් කරා. පන්දුවාර 10ක් වන විට ලකුණු 65ක් රැස් කරා.
පන්දුවාර 15ක් වන විට ලකුණු 108ක් රැස් කරා. පන්දුවාර 18ක් වන විට ලකුණු 116ක් රැස් කරා. බංග්ලාදේශ කණ්ඩායමේ කල්ලු බිඳ වැටීම දෙස බැලීමේදී පළමුවැන්න 4 දීත්, දෙවැන්න 46 දීත්, තෙවැන්න 65 දීත්, සිව්වැන්න 74 දීත්, පස්වැන්න 87 දීත්, හයවැන්න 109 දීත්, හත්වැන්න 112 දීත්, අටවැන්න 112 දීත්, නවවැන්න 116 දීත් බිඳ වැටුණා. පන්දුවීමේදී කුල්දීප් ජාදේව් පන්දුවාර 4කදී ලකුණු 18ක් පමණ ලබා දෙමින් කඩුල්ලු 3ක් දවා ගැනීමට සමත් වුණා. චරුන් වක්‍රවර්ති පන්දුවාර 4කදී ලකුණු 29කට කඩලු 2යි. බුම්රා පන්දුවාර 4කදී ලකුණු 18කට කඩලු 2යි. මේ වගේ අලුත් වන තොරතුරුත් එක්ක අපහර දෙන්න ඔබට සුබ දවසක්.